ආරංචියක් ලැබුණා ඈත ගම්මානක අකුණක් ගහලායි කියලා. ඉතින් මේ මලමිනිය පිළිබඳව ආලින්දයේ සිට රස විඳින්න අපි අද දවස් ඔබට සූදානම් කරලා තිබෙනවා. ඔබට පුළුවන් අපගේ channel සේවාව ඔස්සේ සම්පූර්ණයෙන්ම මේ මලගෙදර ඒ සිරියාව රැකගන්නට පුළුවන් ඔබට ආලින්දයේ සිට. ඉතින් අපේ නාලිකාව දවසින් දවස සමීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. ආම්ගයගේ ජනප්‍රිය නාලිකාව හැටියට එකතු වෙන්න අපිට මේ සූදානම් වෙන්නේ ඒ ප්‍රදේශයට ගමන් කරන්නට අපගේ ජංගම රථේ. Welcome to the my YouTube channel, people. How like අපේ නාලිකාවත් සමග එකතු වෙන්න මේ දැන් ආරංචියක් ලැබුණා ඈත ගම්මානක අකුණක් ගහලායි කියලා. ඉතින් මේ මලමිනිය පිළිබඳව ආලින්දයේ සිට රස විඳින්න අපි අද දවස් ඔබට සූදානම් කරලා තිබෙනවා. ඔබට පුළුවන් අපගේ channel සේවාව ඔස්සේ සම්පූර්ණයෙන්ම මේ මලගෙදර ඒ සිරියාව රැකගන්නට පුළුවන් ඔබට ආලින්දයේ සිට. ඉතින් අපේ නාලිකාව දවසින් දවස සමීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. ආම්ගයගේ ජනප්‍රිය නාලිකාව හැටියට එකතු වෙන්න අපිට මේ සූදානම් වෙන්නේ ඒ ප්‍රදේශයට ගමන් කරන්නට අපගේ ජංගම රථේ. welcome to the my YouTube channel, people. How like comment subscribe කරන්න අවශ්‍ය කරන්න එපා. මලගේ අත මගුල් ගේ අත මාරේ අත කියන්නේ අපි ඔක්කොම විතර ඔයගලගේ home page එකට අරගෙන ලංකාවේ ඉන්න නම්බරගේ YouTube channel එක තමයි මම කරන්නේ. ඉතින් අපිට ආවා ලස්සන ආරංචියක් ලස්සන මාර්ගයක්
අපේ බ්‍රෝ කෙනෙක්ගෙන් අහනවා මේ අංකල් බ්‍රදර්ට මොකද උනේ කියලා. ඉතලා මේ අවට පරිසරයේ අසිරිය නරඹන්න බලන්න ගස්කොළන් කඳු ජායවල් ඒ සියල්ලම තියෙනවා ඇත්තටම මේ මොහොතේ අපි ඒ මලගෙදරට ඇවිල්ලා ඉන්නේ අපිට පේනවා දෙන්නෙක් ඉන්නවා ඇත්තටම මම අහන්න කැමති ඔබේ මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ අයිතික මිනිස්සුන්ට හෙනේ කියවන්නේ මහත්තයෝ. මේ කපේ ඉන්න මුදම කොපි. අයිතිකම මිනිස්සු අපිට පේනවා මේ සුන්දර කළු පරිසරයේ ඉඳපු අහිංසක මිනිහට එනයක් පත බාලා තියෙනවා කියලා අපිට පේනවා. අපිට තේරුණා නේද මේක ඉඳලා තියෙන දත්යෝ දැන් මේ මට පේනවා වටේටම රැස් වෙනවා මිනිස්සු මේ මලගෙදරට බැවිලා බලන්න වෙනවා කියලා හිතුවා. අපේ වෙනවා නේද ඔබට? ඔව් මම කියන්නේ දුකේදී සැපවිලි පිටක් වගේ තමයි අපිට වෙන්නේ. ඉතින් අපි සුන්දර නැවත මලගෙදරට අපගේ අවධානය යොමු කරන්නේ. සුන්දර විදියට සුන්දරවම ලස්සන සිදුවීමක්. ලස්සනයි කොට ලස්සන නැහැ. එළියක් කරන මිනිස්සු මැරෙන්නේ දේරුණාට. මොන වුණත් අපි ලයික් දිනවා, සබ්ස්ක්‍රයිබ් දිනවා, කමෙන්ට් දිනවා. අපේ වැඩේ channel එකෙන් ඕගොල්ලෝ හැමෝටම මේ විස්තරය අරන් එන්න. හෙලෝ බ්‍රදර්. මේ අංකල් බ්‍රෝට මොකද උනේ? කිසිම කෙනෙක් දැනුම් නොදුන්න බණ්ඩමාවට තමයි යකුණක් කාරින්නේ. මේ ඉන්නේ බණ්ඩා. ඊළා බණ්ඩා අයියලෝ යනවා. අපි සූදානම් මේ මලගෙදරට මේ සෝදාන් කුල මොකක්ද අපිට පොඩ්ඩක් ඉස්සර ගන්න පුළුවන් මේ අවස්ථාවේ. ගනි බෝල. අපිට පේනවාදී තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරන් හිටපු ගොවියෙකුටයි එනේ පතවාලා තියෙන්නේ. ඉතින් අපි දැන් සූදානම් වෙනවා අපේ මාධ්‍ය මෙහෙවන මාධ්‍ය කාර්යයක් ඇතුළත අපේ මෙහෙවන ඉස්තර කරන්නට අපි දැන් සූදානම් අපි එනේ හදපු එක ළඟට යන්න. ඇයි මේ වගේ අහිංසක අසරණ දුප්පත් ගොවියෙකුට එනේ ගැව්වේ කියලා මේ මිනිස්සුන්ට පැහැදිලි කරන්න. හොඳයි අපේ ජාතිකාව යන්න සූදානම් වෙච්ච ඉතිරියි. මේ මොහොතේ අනේ ඉන්න සතුටෙන් අර යනවා. කාර්යකුණ සතුටෙන් සමුගත්තා. අපි දැන් යනවා. මේ අකුණු නිර්මාණය කරන්නාගේ ප්‍රදේශයට අවගොල්ලෝ අපිට කරන්නේ සිටින්න. ඔව් අකුණක් ගැව්වේ ඇයි ඒ අහිංසක දුප්පත් ගොවියක තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන තමන්ගේ පවුල විතර මයයට කැමරාව මේ තමන්ගේ වැඩේ විතර කරගෙන ඉන්න ඒ ගොවියට මොනවා අපි යන්න සූදානම් වුණාට අපි මාධ්‍ය මෙහෙවර මතකද අපේ මාධ්‍ය මෙහෙවර අපේ වගකීම අපේ අභිමානාත්මක වගකීම් සාගත මාධ්‍ය මෙහෙවර සමග ඔබලාදී සිටින්න. ඔව් මෙන්න අපි ගියා. අපි ආවේ අර අහිංසක සත්ගුණවත් ඒ මනුස්සයාට හෙඩයක් පාත් කරේ ඇයිද කියලා ආන්න. අපි මාතෙන් මන් දන්නවා ෂෝර් එකටම ඔයා කාට එනේ ගන්න නැත්තේ. එනේ ගහන්න නැත්තේ මම කියන්නම් ගොවීන් ගොවීන්ගේ ඉඩම් කඩක් සමාගම් වලින් ඇවිල්ලා එතකොට අස්සන්න සමාගම් වලින් ඇවිල්ලා පරාජකාරයෙන් අරගෙන යන්නේ. ඒක නිසා තමයි එනේ ගැල්ුවේ නේද? නෑ එහෙනම් ඉතින් මම දන්නවා
මිනිස්සු ගැන හිතලා ඔය පිළිකාවක් කඩු ඒවා ගැන හිතලා හිතලා. මේ මනුස්සයා ඒකට විරුද්ධව මිනිස්සුම සංවිධානය කරලා ඒ කොම්පැනි කාර්යයට විරුද්ධව අරගලයක් කරගෙන යන්න ඇති මේ මහ පොළවේ. අන්නේ ඒක නිසා කරපම් මුහුණේ එනේ ගහන්න. ඒක නේද? ඔය කියනවා වගේ කාරණාවක් ගැන ආරංචියක් නෑ. හරි මන් දන්නවා. අපේ ගොවීන්ගේ අස්වැන්න වැඩි වෙද්දි ඒවා සාධාරණ මිලකට විකුණ ගන්න බැරුව ගොවීන් කෑගාති. ඒ වෙනුවෙන් පෙනී ඉවරලා ඒ වෙනුවෙන් ජනකණ්ඩායම් එක්කව කරලා සාධාරණ මිලකට අස්වැන්න විකුණන්න මම පෙත් ඉවර කරන්න අරගල කරන්න ඇති. ඒක දරගන්නවරු මේ කකුල ගන්න. ඈ එහෙම හේතුත් නෑ. මන් දන්නවා. සමහර වෙලාවට ඔය කොම්පැනි කාර්යවල ඉන්නවනේ. ඔව්. ඇවිල්ලා මේ ප්‍රදේශවල ඉඩ කඩන් අල්ල ගන්නවා. ෂුවර් එකම මෙයා ගොවියනේ. ඊයකුට ඕකේ සංගින්න බෑ. බෑ. දැන් ජීවත් වෙන්නේ උන්නේ. ඒ ඉඳා ඒකට විරුද්ධව මෙජීරිකින්ද ජනකණ්ඩායම් එක්කාසි කරන්න ඇති. නේද? එහෙම හේතුත් නෑ. එහෙනම් ඉතින් මුගෙන් අහන්න තියෙන්නේ මොන කෙන්ගඩියකටද යකෝනේ මිහර. එන ගල්ලා. ඔව්. එන ගල්ලා. යකෝ උඹලා ඔය කිව්ව හැමදේම වෙනකම් ඒක නෑ වුණා වගේ හිටියා කිසිම දෙයක් දැක්කේ නෑ වගේ හිටියා ඒ විතරක් නෙමෙයි යකෝ සමාන්ගේ දරු පවුල විතරක් දැකගෙන සමාන්ගේ දරු පවුල විතරක් පෝෂණය කරගෙන සමාන්ගේ පාඩුවේ කට පියාගෙන ඒක හිටියා